අපේ සමාජයේ පිරිමියා ඉමෝෂන්ස් ගැන කතා නොකරන එක නෝමල් කරලා තියෙනවා. පිරිමියා අඳන්නේ නැහැ, ස්ට්‍රෝං වෙන්න ඕනේ, ඉමෝෂන්ස් පෙන්වන්න එපා කියලා. ඒ නිසා එයාලා තමන්ගේ ඉමෝෂන්ස් හංගගෙන ඉන්න පුරුදු වෙනවා. ඒ ඉමෝෂන්ස් හංගනකොට ඒවා අතුරුදහන් වෙන්නේ නැහැ. ඒවා එළියට එන්නේ තරහ විදිහට. එහෙමත් නැත්නම් සමහර වෙලාවට එයාලා සමාජයෙන් දුරස් වෙනවා. ඊට පස්සේ රිලේෂන්ෂිප් එකකදී හරි ෆ්‍රෙන්ඩ්ෂිප් එකකදී හරි ඇයි ඒවා චේන්ජ් උනේ කියලා අහනවා. වෙනස් උනේ නැහැ. ඉමෝෂන්ස් කියන්නේ එයාලා දැනගෙන හිටියේ නැහැ. ඉමෝෂන්ස් කොහොමද හරියට පෙන්වන්න ඕනේ කියලා එයාලට කවුරුත් කියලා දුන්නේ නැහැ. ඉමෝෂන්ස් හංගන එකෙන් පිරිමි කෙනෙක් ශක්තිමත් වෙන්නේ නැහැ. එහෙම කරද්දී සම්බන්ධතා දුරස් වෙනවා. ඇත්තටම ශක්තිමත් වෙන්නේ Tamanට දැනෙන දේ හංගන්නේ නැතුව ඒ විදිහටම කියන්න පුළුවන් වෙන එකෙන්. ඔයා මොකද හිතන්නේ? පළවෙනි කමෙන්ට් එකක් දාන්න. මම විලෝචනා රත්නායක.